තේරුණා ඇති මම දැන් 6ක් ලියනවා. sin cos tan sec ඒ ටික ඔක්කොම. 6ම තොපිට ඊළඟ දවසේ මතක තියෙන්න ඕනේ. වැරදුනොත් කෙලවෙනවා. මැරණකම් විඳවන්න වෙනවා. වැඩ නොකර ඉඳපන් කොහොමත් කෙලවෙනවා. ඉතින් වැඩ නොකර හිටු මැරණකම් මැරණකම් පරම්පර තොපෙන් බිහි වෙන පරම්පරාවක් විඳවනවා. බලපියෝ හැම තිස්සෙම කියන කතා තොපි දැන් දඩ පොරක් වෙලා තොපෙන් බිහි වෙන එක පට්ට චාටර් ඩයල් එකක් වෙන්න බෑනේ. තොපි ඩයල් එකක් උනොත් ඩයල් තමයි බිහි වෙන්නේ. එතකොට උන් විදගෙන යයි ඒක. තොපි කබ්බ වෙලා ඉදුනොත් එහෙම මොකක් හරි කොහෙටවත් නැති මගුලෙත් තමයි ඉපදෙන්නේ. ඒක උත් පරම්පරා ගණන් කරගෙන යයි ඒක. වැඩ කරනවාද කියලා හොඳට හිතට එක තට්ටු කරලා බලපිය වැඩ කරන එකද තමන් කියලා මොකෙද්ද කියලා බලපන්. තොපි අති කුසීත විදිහට මෙලෝ මගුලක් කරන්න නැති බුදියාගෙන ඉන්න වීඩියෝ ගේම් ගහ වෙන්න වීරෝ වගේ දැන් මේ දවස්වල ආතල් පිට ඉන්නවා නම් බලපියව තොපේ පරම්පරාව ගිහා බලපියවකෝ වයසට කියලා බලපියවකෝ තොපේ දරුවෙක් හදාගන්න පුළුවන් ජීවිතේට බෑ මොන විදිහින්වත් බෑ හදාගන්න තොපිට පරිසම් දෙනවා. ඒ දැන් තොපි දැන් දෙමාපියට මේ වෙලාවේ දෙන දුක තියෙනවනේ. දැන් ඒ උන් අසාමාන්‍ය දුකකින් ඉන්නේ. තොපි වැඩ කරන උන් නම් අර කොරෝනා ප්‍රශ්න උන්ට නෑ රටේ ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න දෙමාපියන්ට දැනෙන්නේ නැහැ. ඒ තොපි වැඩ කරනවා පිළිවෙලට. උන් නොකා නොබී හරි තොපිට ඕන ඔක්කොම ටික සපේනවනේ. උන්ට බඩගින්නවත් දැනෙන්නේ නැහැ යකෝ. දෙමාපියන්ට මේ මොහොතේ බඩගින්න දැනෙන්නේ නැහැ. ගෙදර එකා වැඩ කරනවා නම්. නොකර ඉඳපියව තොපි කොච්චර සුරසැප විඳගෙන හිටියත් උන් අසාමාන්‍ය විදිහට විඳ ඉන්නේ. ඒ සාපෙම තොපිට වැදිලා කෙලවෙන එක කෙලවෙනවා. තොපේ පරම්පරාවටත් කෙලවෙනවා. ඒක වෙන්නත් ඕන. මමත් එක සිතින් ප්‍රාර්ථනා කරන එහෙම වෙන්න ඕන කියලා. එහෙම වෙන්න එපා බං. ඇත්තටමත් එහෙම වෙන්න එපා. එහෙම නොවි බෑනේ කරන්න. තොපි මෙහි කැපවීමක් නොකර අතන ගොඩ යන්නේ එහෙම වෙන්නේ නැහැ. අනිවාර්යෙන් වැඩ කරන එකට ප්‍රතිඵලයක් තියෙනවා. ලීසි නෑ ඉගෙන ගන්න එක. පිස්සු වැදෙනවා ඉගෙන ගන්න එක. ඉතින් අමාරු වැඩන්නේ. ලීසි වැඩ නම් හැම එකම කරයිනේ. අමාරු නිසා එහෙම කරපියා. මේ වෙලාවේ තොපි කළ යුතුයමයි ඒක. කළ යුතුයමයි. නොකරොත් තිරිසන්න තොපි හේතුව තමයි අරුන් මේ රටේ මේකේ මොකා මේ වෙලාවේ. උඩ මේකා ඉඳන් පහළ මේකා දක්වා හැම එකාම ටෙන්ෂන් පිට. උඩ මේ උන්නන්න නැතුව ඇති උන්ට රජ මගුල් ඇති මේ වෙලාවේ මං හිතන්නේ. මට හිතෙන විදියට. තොපි අඩුම ගානේ අපි පහළ ඉන්න උන් ටික සියලු දෙමාපියෝ ඇතුළු උන් ඔක්කොම ටෙන්ෂන් පිට ඉන්නේ. ඒක බලක්වන්න තොපි තමයි එකම ප්‍රතිකර්මය. මේ මොහොතේ පටන් ගනින් දැන් පටන් ගනින්කෝ අවකලන්ට වෙන කිසිම රෙද්දක් ඕනේ නැහැ. හොඳට පටන් ගනින් මේක පිළිවෙල දීපන් අන්න ගණන් දෙකක් එතනම. එතනම යකෝ 100 ගාන හදාගනින් කීයද කියලා. පහෙන් දෙක දාගෙන. බිසු වෙද නැද්ද කියලා බලපන්කෝ කතාව. ඒස අනිවාර්යෙන් කරපන් ලකුණු 40ක් කියන්නේ නැකෝ කෙලින්ම විභාගේ පාස්. අල්ලපන් උතන මොක. ඒතකොට දැන් තොපිට කොන්ද පණ ඉන්නේ නැත්තම් යකෝ දෙන්න ඕන ගේම. ඉතින් තොපි තිරසන්න යකෝ. ඒක කරන්න හම්බෙන්නේ නැහැ ජීවිතේට. හොද්දට සෙට් එකක් මේකට දෙන්නම් ගේම මගේදී මම කොහොමද කරන්නේ? කාගෙන කරපියව එහෙමයි. ඉතින් කොහොමත් ඉතින් වපුරන විදිහට ආසන්න ගන්න වෙනවා. ඒකේ කතා දෙකක් නෑ පුතෝ. ඒක එහෙම වෙන්නේ දෙමාපියෝ සතුටින් මේ වෙලාවේ සහනෙන් තියන්න තොපිට ඔන්න නියම chance එක. ආය පස්සේ කාලෙක සල්ලි හොල තොපි කුඩු විකුණලා ගෙනලා උන්ට මගුල් දෙන්න හැදුවට උන් සතුටු වෙන්නේ නැහැ ජීවිතේට. තොපි ඉගෙනගෙන කැම්පස් ගිහලා හිඟා කකා ඉඳපියක අරුන් සතුටු වෙනවා. පුතා ඉගෙනගෙන ඔකට මොලේ තියෙන රටට වැඩක් දායි මිනිහෙක්කට සල්ලි විතරයි නැත්තේ කියලා. සල්ලි වලින් සතුටු වෙන්න පුළුවන් නම් යකෝ මොනවා කරන්න බෑද? ඔයලා බලපියක සල්ලි තියෙන සතුටෙන් දින්නේ කියලා. සල්ලි තියෙන සතුටු වෙන්නේ නැහැ. සල්ලි හොයන්නද මහන්සි. එහෙනම් නතර කරලා මරපිය බල්ලෝ ගිහිල්ලා. මගුලක් කරන්නේ. සල්ලි හොයපියව දැම්ම කියලා බිස්නස් පටන් ගනි මොකක් හරි. ඔය තියෙන ඕන තරම් බිස්නස් ඒක කරපන්. හැම තොපි ඇතුළුව හැම එකම දන්නවා ඉගෙන ගත්තොත් තමයි සහනේ තියෙන්නේ කියලා. ඉගෙන ගන්න ඕන. ආයි එතන තර්ක නෑනේ. එතන තර්ක කොහෙද යකෝ තියෙන්නේ? එන සල්ලි හොයපියව ගිහිල්ලා සල්ලි හොල රෙද්දක් කරන සල්ලි කණ්ඩද යකෝ. ඔය කතාව තුබිට පස්සේ කාලෙක තේරි. සල්ලි හොයන්න මානසික මෙන්ටලි බීම මෝඩයා පට්ටලේ ගුණානේ කොහේ හැරුවත් එක ඇඟ හැරුවට සල්ලි විතර බලපියෝගේ එහෙම දඩ ඩයල් බලපන්කො හිඟන්න කියලා වටන්න බෑ ජීවිතේ මිනිහෙක්. ඔය බලපන් මොනවද කතන්දර කියලා. ඒ ඉඳ ආර්ථය ආරම් වැඩේ කරපන් මේ තියෙන වෙලාවේ ගොඩ යන්න. නැත්තම් ඉතින් පින්දව පිය මරණකම් ඒක ඉතින් ආය කරන දේ ඔක කියන්න එපා. අන්තිමයි ආර්කයි මේක කියලා හරියන්නේ වටින් ගොඩින් නෑනේ.